සුමන සමන් දෙවි වටිනේ Sandu tane natam tana tana tam tane Sandu tane natam tana tana tam tane මහා දම්ව දිවිතල සිසිලසින් ඇසතු මුල මුනිඳු ගෞතම පෙළහර දෙවි සක්වල වතුරා
තන තානම් තම් දන තානා අයිවන් ඉතින් අද දවසේදී මේ රිද්මයන් සංගීතය සහ චලනයන් සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරද්දී අපි දකින නිර්මාණය කෙතරම් අපූර්වද. අපි අද දවසේ තාල නිම්නය නර්තනයේ අධ්‍යාපනික අවකාශය තුළින් ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ නර්තනය අධ්‍යාපනය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපි අපේ මැදිරියට ඉතා ගෞරවයෙන් අද ආරාධනා කරා ශාස්ත්‍රපති නර්තනාචාර්ය කේ නිහාල් පෙරේරා මහතාට. ඔබතුමාම ආයුබෝවන් කියලා අපි පිළිගන්නවා. මම කැමතියි මුලින්ම දැනගන්න දැන් අද වෙන විට දහස් සංඛ්‍යාත සිසුදරු පිරිසකට නර්තන අධ්‍යාපනය නර්තනයේ විෂයක් විදිහට සහ ප්‍රායෝගිකවත් ඔබ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. ඉතින් මේ ආව ගමන් මග මොන වගේද? ඇත්තටම අපි කතා කරන ප්‍රධාන තේමාව වශයෙන් ගත්තොත් අධ්‍යාපනයට කොයි විදිහටද නර්තන කලාව වැදගත් වෙන්නේ කියලා. එතකොට අපිට පේනවා දැන් අපි පාසල් අධ්‍යාපනය තුළ තමයි නර්තන කලාව හදාරන්නේ. එතකොට මේ නර්තන කලාව හැදෑරීමත් එක්ක ප්‍රථමයෙන්ම මම කොට්ටාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරනවා. ඉන් අනතුරුව උසස් පෙළ සඳහා පණිපිටිය ධර්මපාල විද්‍යාලයට පැමිණෙනවා. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා කැලණි විශ්වවිද්‍යාලයටයි තේරිපත් වන්නේ. එහිදී මම ශාස්ත්‍රවේදී උපාධිය ලබනවා. ඒ කාල සීමාව තුළ බැලුවොත් නර්තනය විශේෂයෙන්ම මගේ ජීවිතය කරගත්ත නිසා අද මං ගුරුවරයෙක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක අධ්‍යාපනයත් එක්ක සම්බන්ධයි. මොකද පාසල තුල දැනුම ආකල්ප කුසලතා යටතේ තමයි අරමුණ දරුවන්ව අධ්‍යාපනයට බිහි කරන්නේ. ඒ නිසා මටත් ඒ අධ්‍යාපනය ලැබීම තුලත් එක්ක නර්තන කලාව ජීවිතය කරගන්නට හැකියාව ලැබුණා. ඒකට විශේෂයෙන් මාගේ කැමැත්ත තිබුණේ නර්තන ගුරුවරයෙක් වීම නිසා මගේ අරමුණ ඉෂ්ට කරගන්නට මං අධ්‍යාපනය නර්තන කලාව විෂය කරගෙන අද ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම සතුටු වෙනවා අධ්‍යාපනය විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළින් ඉදිරියට ඇවිල්ලා මේ වගේ ආයතනයක් පවත්වගෙන නර්තන කලාව දරුවන්ට ලබා දෙන්න පුළුවන් වීම ගැන. හොඳයි දැනගන්න කැමතියි තව කාරණාවක් සර්ගෙනයි. ශිෂ්‍යයන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයිනේ. මොකද පුරුදු පුහුණු පීම් කරන්න ඕනේ. ඊට අමතරව ටිකක් අභියෝගයක් තියෙනවා මේ ගැන. ශිෂ්‍යත් එක්ක වැඩ කටයුතු කරගෙන යද්දි මොන වගේද දැනෙන්නේ ඔබතුමන්ට? ඇත්තටම සතුටක්. කාලය ගෙවුණා තේරෙන්නේ නැහැ. විශේෂයෙන් මං රජයේ පාසලක උගන්වපු ගුරුවරයෙක් අවුරුදු 34කට වැඩි ප්‍රමාණයක්
රජයේ පාසල්වල සේවය කරලා විශේෂයෙන් මිශ්‍ර පාසල්වල අවසාන කාලයේ පිරිමි පාසල්වල නමුත් ගෙදරවත් මතක් වෙන්නේ නැති තරමට ශිෂ්‍යයන් හා අපි අතර තියෙන සම්බන්ධතාවය මත තමයි ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට මේ කලාව ඉවහල් වුණේ. ඉතින් විශේෂයෙන් නර්තන කලාව කියන්නේ ගුරු ගෙදර ආශ්‍රයෙන් පැන නැගිච්ච කලාවක්. ඉතින් ගුරුවරයා සහ ඒ දරුවන් අතර ගුරු ගෙදර තිබිච්ච ඒ සම්බන්ධතා නර්තන කලාව තුළින් පාසලෙහි ආචාර ධර්ම පද්ධතියක් නර්තන කලාවත් එක්ක සම්බන්ධ වෙන නිසා අනිවාර්යයෙන්ම ගුරුවරයාගේ මඟ පෙන්වීමට ගුරුවරයා කෙරෙහි ගෞරවයෙන් භක්තියෙන් දරුවන් වැඩ කරන්නට නර්තන කලාව ඉගෙන ගන්න දරුවෝ යොමු වෙනවා. ඉතින් ඒ නිසා කිසිම අවස්ථාවක බාධාවක් කරදරයක් කියලා අපි හිතලා නැහැ. දරුවන්ගේ ඒ හැකියාවන් පෝෂණය කරගන්නට හැකි ආකාරයට ඔවුන්ගේ සහයෝගයත් ගුරුවරුන්ගේ සහයෝගයත් මඟ පෙන්වීමත් නිසාම ඒ දරුවෝ අදටත් අපි එක්ක බැඳී පවතින. මගෙන් මුල්ම වෙස් බැන්ද දැන් අවුරුදු 30කට විතර පෙර වෙස් බැන්ද දරුවෝ පවා තවමත් මගේ ආයතනයත් සමග මාත් එක්ක ඒ විදිහටම සම්බන්ධතාව පවත්වනවා. ඔවුන් ගුරුවරයාට කරන ගෞරවයක් හැටියට අවුරුද්දට වතාවක්වත් ගෙදර ඇවිල්ලා ගුරුවරයා පිළිබඳව සොයා බලනවා. ඉතින් ඒ නිසා අර ඒ ගුරුගෝල බැඳීමත් එක්ක පාසල් විෂය ක්ෂේත්‍රය තුල අධ්‍යාපනයත් එක්ක සහ නූතන ලෝකයට මේ දරුවන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන වගේම අපිට ආවේනික වෙච්ච සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා ඒ සංස්කෘතියට අදාළ ආචාර ධර්ම ආකල්ප වර්ධනය කරගෙන ඉදිරියට යන නිසා කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ දරුවෝ එක්ක වැඩ කරනකොට. හොඳයි. සර් මට දැන් තියෙනවා දැන් සම්ප්‍රදායන නුකූලව අපි නර්තනය ඉදිරිපත් කරද්දී දැන් ශ්‍රී ලංකාවේ නර්තනය සාම්ප්‍රදායික වුණුව ඉස්සරහට අරගෙන යනකොට අද වෙනකොට නර්තනය විෂය ඉගැන්වීමේ ගොඩාක් ගුරුවරු ඉන්නවා. විවිධ ගුරුවරු ඉන්නවා. එතකොට මේ අධ්‍යාපනය නිසි අයුරින් ලැබෙනවාද සහ මේ සම්ප්‍රදායානුකූලව මම නිතරම වගේ කතා කරන්නේ මේක රැකගන්න තමයි අපි බලන්න ඕනේ. මේ ගැන මොකද තියෙනවද? මම හිතන්නේ සෑම විෂයක් තුළම ජනප්‍රිය කලාවක් තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය පදනමක් මත නිර්මාණය වෙන කලාවක් තියෙනවා. ඉතින් මේ සෑම දෙයකම අවශ්‍යතාවය අපිට උවමනා වෙනවා. නමුත් මේ සාම්ප්‍රදායික දෙය කියලා වුණත් අපි අද බලාපොරොත්තු වෙන්නේ නිර්මාණයක් තමයි පසු කාලීනව සම්ප්‍රදායක් බවට පත් වෙලා තියෙන්නේ. නමුත් නිවැරදිව ඒ හඳුනාගෙන නිර්මාණකරණයෙහි යෙදෙනවා නම් ඒ නිර්මාණය කරන දේ ඉතා සාර්ථක වෙනවා. මොකද අවබෝධයකින් යුතුව නිර්මාණය කරන නිසා අපිට තියෙන දේශීය වශයෙන් උඩරට නර්තන කලාව, පහතරට නර්තන කලාව, ඒ වගේම සබරගමු නර්තන කලාව මේවා අතිශයින් ඉතා සංකීර්ණ, ඒ වගේම ඉතා අලංකාර, ඉතා මේ ශක්තිමත් නර්තන කොටස් මේවායේ දකින්නට ලැබෙනවා. ඉතින් අපිට ඒ කලාවේ තියෙන දේවල් තව තවත් නූතන ලෝකයට ගැලපෙන පරිදි නිර්මාණාත්මකව ඉදිරිපත් කරොත් අපිට අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඒ වගේම නිර්මාණයක් කරනකොට අපිට කාටවත් නීති රීති සපයන්න බෑ. ඒ නිසා නිර්මාණකරුවාගේ නිර්මාණ හැකියාවත් එක තමයි ඒවා ඉදිරියට යන්නේ. නමුත් අර නර්තන කලාව ඉගෙනගෙන ඒකේ අවබෝධය ලබාගෙන ශාස්ත්‍රීය දැනුම ලබාගෙන නිර්මාණයක් කරනවා නම් මං හිතන්නේ එතකොට මේ නිර්මාණය ඉතා රස විඳින්නට සහ අපේකම පෙන්වන්නට හැකියාවක් තියෙනවා. නමුත් නූතනයේ අපි දන්නවා විශ්වගම්මානයක් කියලා කියන්නේ. එතකොට ලෝකයේ තියෙන හැමතැනම තියෙන විවිධ සංස්කෘතීන් අපිට සම්බන්ධ වෙනවා. එතකොට අපි දකින දේ හුඟ දෙනෙක් සමහර අය ආසයි දකින දේ කැමති දේ ආසාවට කරන්න. නමුත් කලාව කියන එක අපේ නර්තන කලාවත් පාරම්පරිකව කරගෙන යන අය ඉන්නවා. ඒ වගේම අපෙන් ඉගෙනගත්ත බිහි වෙච්ච දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ ඒ සම්ප්‍රදායික කලාව ඒ ආකාරයෙන් බිහි කරන්නට ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියන්න කැමැත්ත දක්වන අයත් ඉන්නවා. ඒ නිසා මං හිතනවා දෙකම ගැටි ඉදිරියට ගමන් කරයි කියලා. ඔව්. හොඳයි සර් අපි දැන් ඊළඟට සූදානම් කරගෙන තියෙනවා කෝල්මුඩ නර්තන විශේෂාංගයක්. අපි ඒක නරඹලා ඇවිල්ලා ඊළඟට කතා කරමු.
උස හරිනට මල රජ වැඩ සතුට අවුත් පඬුවස් නුවර වැඩ සිට ලකමේදී අත පාර සිදුන
හොඳයි. අපි දැක්කේ අර මින් පෙරදී දැක්ක ආකාරය සාම්ප්‍රදායික නිර්මාණයකට වඩා වෙනස් විදිහක නිර්මාණයක් තමයි අපි මේ දැක්කේ. මොකක්ද මේ විශේෂත්වය? කොවන්මුර නර්තනය ගැන කියමුකෝ අපි. දැන් ඔබතුමිය මුලින් කීවා වගේ අපේ සම්ප්‍රදායික නර්තනය තුළින් නිර්මාණය කරන ලද නර්තනයක් තමයි අපි ඒ නැරඹුවේ. එතකොට ඒක උඩරට නර්තන සම්ප්‍රදායේ තියෙනවා ගායනයේ සහිත නර්තනාංග, ගායනයේ රහිත නර්තනාංග, සාමූහික ඒකලාදී වශයෙන් විශේෂයෙන් උඩරට නර්තන සම්ප්‍රදාය. එතකොට මේ උඩරට නර්තන සම්ප්‍රදායේ බොහෝ දුරට කරන නර්තන පූජාර්ථය පදනම් කරගත්ත නර්තනය. මොකද දෙවියන් වෙනුවෙන් කරන ශාන්ති කර්ම, දෙවියන්ගෙන් පිහිටපත්තා අපි කරන ශාන්ති කර්ම ඇසුරු කොටගෙනනේ අපි මේ කරන උඩරට නර්තනය බිහි වෙලා තියෙන්නේ. ඉතින් ඒ බිහිවීම තුළ දෙවියන්ට ගුණ ගායනා කරලා දෙවියන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වීමක් අපි දකිනවා. එතකොට මේ නර්තනය තුළ ඒ දෙවියන් පිළිබඳව ගායනා කරන ගායනා විශේෂයක් එක්ක තමයි මේ නර්තනය බැඳී පවතින්නේ. එතකොට මේ නර්තනය බොහෝ දුරට අපි මේක තරඟයක් සඳහා නිර්මාණය කරපු රාජ්‍ය නර්තන තරඟාවලිය සඳහා නිර්මාණය කරන ලද නර්තනයක්. ඉතින් ඒ නිසා අපි මේ නීති රීති වලට එකඟව මේ නර්තනය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා නමුත් ශාස්ත්‍රීය බව උපරිම ආකාරයෙන් ඉදිරිපත් වෙන ආකාරයට තමයි මේ නර්තනාංගය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි ගැහැණු පිරිමි ભેදයකින් තොරව කණ්ඩායමක් හැටියට තමයි මිශ්‍රව ඉදිරිපත් කරනකොට පේනවා මං හිතන්නේ අලංකාරත්වයේ වෙස් ඇඳුම ඇඳලා නටනකොට අලංකාරත්වයේ පිළිඹු වෙනවා. එතකොට මේ නර්තනය ඉතා අලංකාරවත්ව අපි දැක්කා. අපි බලමු මේ නර්තනය ගැන නර්තන නිර්මාණකරුවාගෙන් පොඩ්ඩක් අහලා මගෙම ඉගෙනගත්ත දරුවෙක් නිසා. ඔව් අපි කතා කරන්න ඕනේ මේ විශේෂ අමුත්ත ගැන. මොකද නර්තනාචාර්යතුමාගේ ආදරණීය ශිෂ්‍යයෙක් ඔබ නමින් ප්‍රවීණ නර්තනවේදී නුවන් අනුරුද්ධ ගුරුගේ. ඔබත් ඉතා ආදරෙන් අපි පිළිගන්න ආයුබෝවන් කියලා. අපි කතා කරමු දැන් අපි කතා කර හිටියේ මේ කෝරමුර නර්තනයට කොහොමද ප්‍රවිෂ්ඨ වුණා අපි. ඒ පිළිබඳව අපි කතා කරමු දැන්. ඔබේ දායකත්වය මොන වගේද කියන කාරණා. ඔව් මං හිතන්නේ සඳහන් කරන්න ඇති මේ නර්තනාංගය රාජ්‍ය නර්තනවල සඳහා තමයි නිර්මාණය කෙරෙන්නේ. ඉතින් ඒ ආරාධනාවත් එක්ක මේ නර්තනාංගය මම වේදිකාවට ගැලපෙන විදිහට එහෙම නැත්නම් තරඟයට උචිත ආකාරයට නිර්මාණය කරනු ලබනවා. කෝලමුර නර්තනය එන්නේ අපේ තියෙන ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයක්. මේ නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙන් ලංකාවේ ඉතා ජනප්‍රිය නර්තන සම්ප්‍රදායක් විදිහට උඩරට නර්තන සම්ප්‍රදාය අපිට හඳුන්වන්න පුළුවන්. මේ නර්තන සම්ප්‍රදාය සහ මේ කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ තුල පවතින නර්තන අංග අතරින් කවි ගායනයට ප්‍රධාන තැනක් ලබා දෙන නර්තන විශේෂක් විදිහට තමයි කෝලමුර ගායනා දකින්නට හම්බ වෙන්නේ. කොහොඹාකංකාරීදී පුද ලබන දේව කොට්ටාස වෙනුවෙන් දෙවියන්ට මල්යහන් වෙතට ආරාධනා කරමින් කෙරෙන ගායනා විශේෂයක් තමයි මේ කෝලමුරවල දකින්නට ලැබෙන්නේ. ඒ අතරින් ඉරුගල් බණ්ඩාර දෙවියන්ට, කන්දේ බණ්ඩාර දෙවියන්ට, කොහොඹා දෙවියන්ට, උඩුවේරිය දෙවියන්ට, කළු කුමාර දෙවියන් වහන්සේ ආදී දේව කොට්ටාස වෙනුවෙන් කෝල්මුර ගායනා සිද්ධ කරනවා. ඉතින් මේ තරඟය සඳහා අපිට නාම මාත්‍රයේ දීලා තිබුණේ කෝල්මුර ගායනා ආශ්‍රිත නර්තනයක්. ඉතින් මා තෝරා ගන්නවා ඉරුගල් බණ්ඩාර දෙවියන් වෙනුවෙන් කෙරෙන ගායනා ශෛලීන් මේ නර්තනාංගයේ සඳහා. ඉතින් විවිධ නාදමාලා ඔස්සේ කොහොඹාකංකාරී ශාන්ති කර්මයේ තියෙන සාම්ප්‍රදායික ලක්ෂණ ආරක්ෂා කර ගනිමින් ඒ වගේම අපේ වේදිකාවටත් තරඟ ස්වභාවයටත් ගැළපෙන ආකාරයට මෙම නර්තනාංගය මා විසින් නිර්මාණය කරනු ලබනවා. එතකම දැන් අපි කතා කරන්න කැමති ගුරුගෝල සම්බන්ධය කියලා කියන්නේ හරි ආදරණීය බැඳීමක් නේ. ඒ කියන්නේ ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර තියෙන මේ බැඳියාවත් එක්ක තමයි අනාගතයේදී ශිෂ්‍යයාගේ අනාගතය අපිට තීරණය කරන්න පුළුවන්. මට කියන්නකෝ දැන් සර් එක්ක ඔබේ තියෙන ඒ බැඳියාව මොන වගේද? සහ ඔබේ නර්තන ආචාර්යතුමන් අද වෙනකොට ඔබත් ප්‍රවීණ නර්තන වේදිකෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ දැනුම සහ ඒ කොහොමද ඒ බැඳීම තිබුණේ? ඔව් ඇත්තටම පළමුවෙන් කියන්න ඕනේ ලොකු පිනක් ලැබලා තියෙනවා මෙවන් ගුරුවරයෙක් යටතේ කුඩා කාලේ ඉඳලම මේ නර්තන විෂය හදාරන්නට ලැබීම සම්බන්ධව.
මට සර්ව හම්බ වෙන්නේ 1995 වසරේදී. මම 5 ශ්‍රේණියේ ඉන්නකොට මහරගම ජනාධිපති විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාල සීමාවේදී තමයි සර්ව හම්බ වෙන්නේ. ඉතින් 6 ශ්‍රේණියේ ඉඳන් එතනින් එහාට නර්තන විෂය මම හදාරනවා සර් යටතේ. ඉතින් ඒ කාල සීමාවේ ඉඳලාම පාසලේ විවිධ උත්සවවලටත් සමස්ත ලංකා තරඟවලටත් සම්බන්ධ වෙලා අත්දැකීම් ලබා ගනිමින් මගේ කලා ජීවිතය ආරම්භ කරන්නට මට ලොකු පන්නරයක් වෙනවා මේ අපේ නිහාල් ගුරුතුමාගේ මේ ගුරුගෝල සම්බන්ධතාවය. ඊට පස්සේ ඒ අතරතුරේදී සර් කොළඹ තර්ස්ටන් විද්‍යාලයට මාරු වීමක් සමග එම විද්‍යාලයට පිවිසෙනවා. ඉතින් අපිත් සාමාන්‍ය පෙළ විෂයත් හදාරලා උසස් පෙළ විෂය හදාරන්නට කොළඹ තර්ස්ටන් විද්‍යාලයට සර්ගේ ආරාධනාවත් එක්කම ඒ පාසලට සම්බන්ධ වෙනවා. ඉතින් එතනදිත් තවත් අපිට මා ඇතුළු බොහෝ පිරිසකට මේ ලොකු රුකුලක් ලැබෙනවා. තව තවත් නර්තනය හදාරන්නට සර්ගෙන් මේ විෂය විතරක් නෙමේ විෂයට එහා ගිහිල්ලා නායකත්ව ගුණාංග වැඩි දියුණු කරගන්න, පෞරුෂත්ව ගුණාංග වැඩි දියුණු කරගන්නට, කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න, ඊළඟට මේ ආදී වශයෙන් බොහෝ දේවල් අපිට සර්ගේ මාර්ගයෙන් ඉදිරියට යන්නට ලොකු පන්නරයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. හොඳයි අපි ඊළඟට සූදානම් කරගෙන තියෙනවා මේ දේශීය නර්තන සම්ප්‍රදායක් නොවනත් අද වෙනකොට ලංකාවේ ඉතා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන භරත නාට්‍යම් විශේෂාංගයක්. ඉතින් අපි ඒක නරඹලම අපි කතා කරමු. तन तेरे नारे यारे हारे ददरदे तदरदे तररतन तेरे नारे यारे हारे ददरदे तदरदे तररतन तेरे नारे यारे तदरदे तदरदे तररतन
ಪ್ರಬಲ ಬರಜುಡಗೆ ಕಲಾಕ್ಷೇತ್ರ ಮುನು ಏವ ಸುಧನ ಭರತ ಶಾಸ್ತ್ರ ಮುನು ಪ್ರಬಲ ಬರಜುಡಗೆ ಕಲಾಕ್ಷೇತ್ರ ಮುನು ವೇಗಮೇ ಊನಿಗದು ಸ್ಥಾಪಿಸಿ ಬಲಿಂಚು ರುಕ್ಮಿಣಿ ದೇವಿ ವೇಗಮೇ ಊನಿಗದು ಸ್ಥಾಪಿಸಿ ಬಲಿಂಚು ರುಕ್ಮಿಣಿ ದೇವಿ వల్టిగారుణ్యశీలుర ఎవరులేరను చుమదిలోనదలచియేవగలనై నావ్యధ దీక్షి మానము కాపాడు అని రచితి సా నిదద నిదద బబ మమ పద నిద గమ పద నిద నిద మమ గమ దబ మగరి గరి మగరి సరి గమ పమ మగరి గమ పద మగ పద ని మగ ని ద ని ద ని ద పద ని ని గరి గరి గమ గరి 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 ని ద ని ద మమ గమ పద ని ని అద ని ద ని ద ద ది ద ద ని 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 ద ద ద దా తానే నాతం රජනි මිස් දැකලා පුරුදු වුණාද? මට පුදුම හිතුණා. කවුද කියලා මිස්ම කියන්නකො අපි කියන්නේ නැතුව. මගේ අවුරුදු 39ක් පුරා මගේ උකුලේ ඉන්න දරුවෝ මේ. මාළගේ හැදෙන වැඩෙන දරුවෝ. දැන් ලොකු ගුරුවරු මටත් වැඩිය උගත්. MA කරලා ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා දැන් ඉහළම තලයේ ඉන්න මෙයා හදපු ගෝලුවේ තමයි මේ නටුන් ගේන්නේ ගොඩක් දෙනේ. ඔයා නිසා මම බබලනවා. මම නිසා ඔයා බබලනවා වගේම තමයි අපි දෙන්නම. මට හරි සම්පතක් ඔයා. මම හැමදාම ඔයා ගැන ආඩම්බර වෙනවා පුතේ. මේ ඉන්නේ නිහාල් පෙරේරා ආචාර්යතුමා. ආයිබෝවන් කියලා පිළිගන්න අපි ඉස්සරහට නර්තනාචාර්යවරයෙක් ප්‍රවීණ නර්තනාචාර්යවරයෙක් අර කිව්වා වගේ මං හිතන්නේ අපේ ලිටල් ස්ටාර් වලටත් සම්බන්ධ වෙන ලිටල් ස්ටාර් විතරක් නෙමෙයි සිටි ඔෆ් ඩාන්ස් හදරන හරහා අපි බිහි කරපු අපේ නර්තන තරු අතර ඔහුගේ ගෝල බාලයන් සිටියා. ඉතින් ඔහුගේ මුල් ඇදුරුතුමිය තමයි අපේ රජිනි සෙලනායකම් ගුරුමෑණියන් මේනේ පැරණිම ගෝලයා. తానే నాతం తాన తన తం దానినా රටක් ලෝකයක් දන්න හඳුනන අති දක්ෂ නර්තන ශිල්පිනියක්. මෙවැනි ගුරුවරියකගෙන ඔබ නර්තන විෂය ඉගෙන ගත්තා, පුරුදු පුහුණු වුණා. සහ ඒ අත්දැකීම් මොන වගේද? එතුමිය එක ගෙවුණු කාලය ගැන. ඇත්තටම ඒ වගේ ගුරුතුමියක් යටතේ ඉගෙන ගන්න වාසනාවන්ත වෙන්න ඕනේ. මොකද
හැම ගුරුවරයෙක් ගත්තොත් වාසනාවන්ත තමයි. නමුත් අපිට නර්තනය වගේම සමාජයත් සමග ගැටෙනකොට හැමදේම සහ නිර්මාණකරණයේදී කොහොමද අපි මේ නිර්මාණ කරන්නේ? ඒ නිසා යහළුවෙක් විදිහට, ගුරුතුමියක් විදිහට, අපිට ගුරු මවක් විදිහට හැමදේම ලබා දුන්නේ රජිනි මිස්. මොකද අද මෙතන ඇවිල්ලා කතා කිරීමට ශක්තිය ලබා දුන්නේ ඇය. නර්තනයක් නිර්මාණය කරන්නට ශක්තිය ලබා දුන්නේ ඇය. එතකොට සම්ප්‍රදාය තුලින් විවිධ නිර්මාණ කරනකොට ඒ නිර්මාණ දිහා බලලා සතුටු වෙලා අපිව ධෛර්යමත් කරේ ඇය. ඒ නිසා එතුමිය ගැන වචන වලින් කියලා නිම කරන්න බෑ. මං වගේම මේ පරපුරත් අපේ රජිනි මිස් එක්ක සම්බන්ධයි. අපි මේගොල්ලන්ට නම් මිස් මිත්තනියක්, මට මවක්. ඒ නිසා මිත්තනියක් වෙනකන් ඇය පරම්පරා ගණනාවකට නර්තන කලාව ඉදිරියට ගෙනියන්න අවස්ථාව සැලසුවා. ඒකම එතුමියට පිනක් කියලා මම හිතනවා. මොකද නර්තන කලාව පරපුරකින් තවත් පරපුරකට ගෙනහිලා ඒ පරපුරිනුත් තව ඉදිරියට ගෙනියන්න එතුමියගේ ශක්තියක් තියෙන්න ඕනේ, එතුමියගේ වාසනාව තියෙන්න ඕනේ. එතුමිය අපිට දුන්න දේ අපි මේ දරුවන්ට දීලා ඒගොල්ලේ දරුවන්ටත් මේ නර්තන කලාව උගන්වලා ඉදිරියට ගිහිල්ලා තියෙන නිසා එතුමියට මං හිතන්නේ පිං අත් වෙනවා. මේ වගේ අපිව දිරිමත් කරලා දරුවන් ලක්ෂ ගානකට උගන්වලා නර්තන කලාව පෝෂණය කරන්න දැක්වූ ධෛර්යයට. හොඳයි අපි ඊළඟට සූදානම් කරගෙන තියෙනවා ඉරහඳ නව නිර්මාණයක්. ඉතින් ඒ පිළිබඳව තමයි දැන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සහ අපේ නිර්මාණය බලලා හැවෙලා අපි කතා කරමු. අපි ඉරහඳ නිර්මාණය පසුව බලමු. අපි මේක රජිනි මිස්ට කරන උපහාර නර්තනයක් හැටියට අපි ඉදිරිපත් කරන නර්තනය ඉස්සෙල්ලා නරඹමු. හොඳයි. එහෙනම් අපි උපහාරාත්මක නර්තනය බලමු. නන්දන වින්දන කර අභිවන්දන කරලිය රඟ දෙන නර්තන රජිනිය මුරද පැන්නෙන් සිසිලස දෙනු මැන නුව නඟ කැල්මෙන් නුව පසරැල්මෙන් දිකුවර ලස සරසා දෑ සමන් පාවේ දිකුවර ලස සරසා දෑ සමන් පාවේ සුලකර රන්පට සුරංගන විදහා දැහැනක හිඳුවා දනමන තුටිනා නන්දන වින්දන කර අභිවන්දන කරලිය රඟ දෙන නර්තන රජිනිය තක්කුන් නතකිට චික්කුන් තහකඩ දෝන්ත දොද්දොම් දොද්දොම් මිත්තත් තමන තොමන තරි තරිකුරු මිත්තත් තෙයි තදික්කින තෙයි තදික්කින තෙයි තෙයි තදික්කින තෙයි තදික්කින තෙයි කිනතා කිනති කිනතා කිනති තක් තලාම්ගු තක තලාම්ගු තක තරිකිට තක ජිත්ති
මිනිකින් කින්නි හඬනා පාදකම්රාවේ මිනිකින් කින්නි හඬනා පාදකම්රාවේ අනුනද කරවයි අසතුරු ලෙලවා සරසවි කැඳවා ගුරුකුල සමටා නන්දන දින්දන කර අභිවන්දන කරලිය රඟ දෙන නර්තන රජීනිය මුරද පැන්නෙන් සිසිලස දෙනුමැන නුව නඟ කැල්මෙන් නුව පසරැල්ලෙන් නන්දන වින්දන කර අභිනන්දන. ඉතින් ඇය නර්තනයේ රාජනය තමයි. ඉතින් මතක් කරන්න ඕනේ දැන් ඇයට උපහාර කරා වගේම අපි ඊළඟට කතා කරනවා මේ නව නිර්මාණ. දැන් අපි පිහිවෙන නිර්මාණ උදෙක් බැලුවොත් එහෙම අද නාකිය නිර්මාණ ඇත්තටම බලන්න පුළුවන් නිර්මාණයක් තියෙනවා. බැලිය නොහැකි නිර්මාණات අද වර්තමානයේ අපිට දකින්නට පුළුවන්. මේ නව නිර්මාණ යටතේ අපි මොන හරි දෙයක් නර්තනානුකූලව ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබඳව මොකක්ද ඔබතුමාගේ අදහස? අපි දැන් ඉදිරිපත් කරපු නර්තන අතර සම්ප්‍රදායික නර්තනය සහ ඒ සම්ප්‍රදායික ඇසුරින් නව නිර්මාණ නැටුම් ඉදිරිපත් කරේ. මේකත් ඇත්තටම මිස්ට කරන ගෞරවයක් හැටියට මේකේ ගායනය කරන්නේත් මිස්ගේම පළවෙනි ශිෂ්‍යයා ගණකාධිකාරී වරලත් ගණකාධිකාරී චන්දන හේරත් නර්තනවේදියාණන් තමයි මේ ගීතය ගායනා කරන්නේ. එතකොට මේ ගීතයේ පද රචනයත් ලියලා තියෙන්නේ අජන්තා කියන අපේ සහෝදරයෙක් අජන්ත සෙනවිරත්න. ඉතින් ඒ සම්බන්ධතාවයේ නිර්මාණයකට හුඟක් දායක වුණා ඔක්කොම මිස් ළඟ අත්දැකීම් ලැබපු අය නිසා. එතකොට නව නිර්මාණ බිහි වෙනකොට අපි අලුත් දෙයක් නිර්මාණය කරන්න ඕනේ අපේ තියෙන දේවල් තුලින් සහ සම්ප්‍රදාය තුලින් කියලා හිතනවා. ඒ වගේම නිර්මාණකරණයේදී අපිට වෙනත් සම්ප්‍රදායන්වත් යොදා ගන්න පුළුවන්. නමුත් ඒක ගැළපෙන ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්. මම හිතන්නේ අපේ නුවන් ගුරුගේ මහතත් නිර්මාණ ගැන මම හිතන්නේ මොන හරි දෙයක් කියයි. ඔව් ඇත්තටම මේ අපිට දැන් ඉරහඳ නව නිර්මාණ ගැන කතා කරපු නිසාම පුංචි බාධා කිරීමක් කරන්න වෙනවා අපේ නිෂ්පාදක කණ්ඩායම කියන ඉරහඳ නිර්මාණය නරඹලාම අපි ඒ කතාවට යමු.
ගස්වැල් පුබුදන ගඟයන් නැසුනාවා ගඟයන් නැසුනාවා වර්ණ රශ්මියතෝ රාරාහිත සියපත පිණි හරනා සියපත පිණි හරනා සිතුවිලි වඩ නාමනුලොව සත්ගුණ දම් වඩනා සත්ගුණ දම් වඩනා සඳ වතුරෙන් අහා වා ප්‍රේමෙන් තන මන වැඳ තබනා තන මන වැඳ තබනා මලවඩිනා මග ජීවකවනා නමරිමිනා පියුමන් වඩිනා සඳ කුමරී බලහඟ වඩිනා නමරිමිනා කොඳ මල් වඩිනා මලවඩිනා මග ජීවකවනා නමරිමිනා පියුමන් වඩිනා සඳ කුමරී බලහඟ වඩිනා නමරිමිනා කොඳ මල් වඩිනා අපේ නැරඹුවේ නව නිර්මාණ කිරහඳ කියන නව නිර්මාණ අපේ කතාව අවසන් කරේ නිවන් මහතාගේ නව නිර්මාණ ගැන මේ තරුණ පරපුරේ ලැබෙන එක සහ තව විශේෂ දෙයක් කතා කරන්න ඕනේ ඔබ ගුරුවරයෙක් විදිහට මේ නර්තන කලාවට සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් කෙනෙක් ඒ සඳහා ඔබ ලබා දෙන අදහස මොකක්ද ඔබේ මතය මොකක්ද? පළමුවෙන්ම කියන්න ඕන දැන් මම ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න මගේ භූමිකාව හැදෙන්නේ මගේ ගුරුවරයා නිසා. එතකොට දෙන්න තියෙන ලොකුම පණිවිඩය තමයි අපි කියනවා මේ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න කලින් විෂයේ හොඳ ගෝලයෙක් වෙන්න. එහෙම නැත්නම් හොඳ ශිෂ්‍යයෙක් වෙන්න කියලා. ඉතින් ඒ භූමිකාව තුල තමයි අපිට අපේ අනාගතයට යෑම සඳහා අවශ්‍ය කරන හැම කොටසක්ම සම්පූර්ණ වෙන්නේ. කාලපරාසයක් පුරාවටම ගුරුවරයෙක් යටතේ නිවැරදි ක්‍රමවේදයකින් ඉගෙන ගන්නවා නම් ගුරුවරයා විසින් ගුරුවරයා සතු සීලමු දේවල් ගුරුවරයා දන්න හැම මාර්ගයක්ම ගෝලයාටම පන් ශිෂ්‍යයාට ලබා දෙනවා. දැනුම ලබා දෙනවා. අපි කියන ගුරු මුෂ්ටිය. ගුරු මුෂ්ටියකින් තොරව. ගුරු මුෂ්ටියකින් තොරව තමයි ගුරුවරයෙක් ඇත්තටම ලබා දෙන්නේ. ඉතින් ඒ ලබා දීමත් සමගම ලැබෙන පන්නරයෙන් මම මෙහෙම කතාවක් කියන්නම්. ඒකට රජිනිසලනායකම් ගුරුමේනියන් කියන්නේ මහා වෘක්ෂයක්. ඒ මහා වෘක්ෂයේ අතු විහිදී ගිහිල්ලා අපේ ගුරුවරු වෙනි තවත් බොහෝ ගුරුවරු මේ රටට දෙයට මේ දායාද වෙලා තිනවා. ඒ අතු වලින් තවත් ගිලිහුණු පුංචි අතු තමයි අපි. ඒ අතු වලිනුත් තවත් රිකිලි ගිහිල්ලා ඒ රිකිලි වලින් තවත් මල් හට ගන්නවා. මේ තමයි ඊළඟ પરම්පරාව. ඉතින් අර પરම්පරාවක් දැන් ගොඩ නැගෙන්නේ අතීතේ නම් පියපුතු પરම්පරාව වර්තමානයේ ගුරු ශිෂ්‍ය પરම්පරාව. ඉතින් ගුරුවරයෙක් තමයි ශිෂ්‍යයෙක් ගොඩ නගන්නේ. ඒ ගොඩ නැගීම මත තමයි මමත් මගේ ගුරුවරයාව අනුකරණය කරමින් ගුරුවරයාගේ තියෙන යහපත් දේවල් මගේ ජීවිතයට එකතු කරගනිමින් මගේ අනාගත ගමනට ලොකු පියටපක් කරගෙන තියෙනවා. ඉතින් එතනින් එහාට මේ ශාස්ත්‍රයට එන අනිත් අයටත් වටිනාම අවවාදය තමයි දෙන ආදර්ශය තමයි හොඳ ගුරු ඇසුරක් යටතේ ශිල්ප හදාරන. ඒක මොනම ශාස්ත්‍රයකින් වුණත් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ගුරුවරයා කියන්නේ අන්ධකාරය දුරු කරන කෙනාට. ඉතින් ඒ අන්ධකාරය දුරු කරන ගුරුවරයා විසින් ශිෂ්‍යයාට
හොඳ දැනුමක් ලබා දෙනවා, හොඳ පෝෂණයක් ලබා දෙනවා. ගුරුවරයාගේ තියෙන දැනුම උකහාගෙන ශිෂ්‍යයෙක්ට පුළුවන් එයාගේ ගමන දීප්තිමත් කරගන්න. ඉතින් ඒකට යම් කාල සීමාවක් ගුරුවරයෙක් යටතේ විෂය හදාරන්නටත් ඕනේ. ඉතින් මගේ ගුරු භූමිකාවට සහ මගේ ශිෂ්‍ය සහ මගේ අතර තියෙන මේ සම්බන්ධියට මම හිතන්නේ දැනට අවුරුදු 30කට කිට්ටු වෙන කාල සීමාවක්. 95 ඉඳලා මේ තාක් අවුරුදු 30ක කාල සීමාවකින් එදා මෙදා ලොකු ගුරුගෝල බැඳියාවක් ලොකු සම්බන්ධතාවය. ඉතින් මා විතරක් නෙමෙයි, මගේ තවත් දේශිත සමාජිකයෝ ඉන්න අපේ කලායතනෙත් පාසල් වලත් ඉගෙන ගත්ත ඊළඟ පරම්පරාවක් ඉන්නවා. ඉතින් මේ හැමෝම අනාදිමත් කාලෙක ඉඳන් සර්ට් එක රැඳිලා ඉන්නවා. ඉතින් ඒ රැඳීමත් එක්ක තමයි අපිට මේ හැම දෙයකටම පන්නරයක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. මේ වගේ කතා බහ කරන්න, වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. එතකොට මේ වෙනකොට මම යම්කිසි කාලයක පාසල් ගුරුවරයෙක් විදිහට වැඩ කරලා දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙක් විදිහට රජයේ ආයතන කිහිපයකම නර්තන උපදේශකවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ හැම දෙයකටම මහා පන්නරයක් උනේ මේ ගුරුගෝල සම්බන්ධතාවය. ඉතින් ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට සර්විසින් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි ඊළඟ පරම්පරාවක් ගොඩ නැගෙන්න මූලිකවම අඩිතාලමක් වෙන්නේ. හරි. නර්තන කලාවෙන් තමයි අපිට මේ ප්‍රායෝගික සාරධර්ම ඇති කරගන්න පුළුවන් හැකියාව තියෙන. කොහොම නමුත් කාල වේලාවත් අපිට නොදැනීම මේ කතා බහේදී ගෙවිලා ගියා. මේ අපි අවසානයේ තමයි මේ විදිහට එන්නේ. ඉතින් අද දවසේ අපේ ආරාධනය පිළිගෙන වැඩ රාජකාරී මැද්දේ ඔබ දෙපළ ආවේ. ඉතින් පිහිවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී තාල නිම්බය නර්තනයේ අධ්‍යාපනික අවකාශය ලස්සන කරන්නට සුන්දර කරන්නට පැමිණියාට තවත් එක් විශේෂාංගයක් ඔබට නරඹන්නට ඉදිරි කරපේ අපේ සමුගට යන තමයි මේ සූදානම. එතෙක් ඔබට සුබ දවසක්. ජීවිතේ හීනයක් මම දෝ කියන්න හිමි හිමි නැවතිලා තව හිතුවකින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආද
චන්ද්‍රයාමේ නින්දනේවි උදුරයි මාගයානේ නැවුහිනෙන් නොයදුවනේ මහදේ මහදේ හා මහදේ නුඹේරුව නොමැකේ දුවානේ මහදේ නුඹේරුව නොමැකේ දුවානේ වීර ශෝකය රුදුරු සිතිවිලි මිනිස් භාවය විදාලු අරුත්ගෙන දෙයි නර්තනය තුල මිනිස් සිතුවිලි පසන්ලු තානෙනාතම් තානතනතම් දානෙනා